මෙතන ඉන්න ගොඩක් ළමයිගේ ගෙවල් වල කෑම උයන්නේ මට හිතෙන විදිහට ගෑස් ලිප් වල වෙන්න ඕනේ. මේ පැතිවල අය ගෑස් ලිපේ ඉව්වට ළමයි ගම්බද කට්ටිය වැඩිපුරම කෑම උයන්නේ දර ලිපේ. ගම්වල අයට ලේසියම දර හොයාගන්න පුළුවන්නේ. ඒ හින්දා ළමයි ඒ අයට ගෑස් වලට යන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉන්දියාවේ මිනිස්සු නම් ඔය ලිපපත්තු කරන්න ගොමක් දානවා. ගොම කිව්වට මේ හරකගෙන් ගත්ත ගමන් දාන්නේ. ගොම අරගෙන තලපයක් විදිහට හදලා රොටියක් විදිහට වේලනවා. ඊට පස්සේ ඒව තමයි ලිපට දාලා දර විදිහට පුච්චන්නේ. ළමයි ඔයාලට හිතුන් නැති වුණාට ඔය දර ලිපේ කෑම උයන එකෙන් අපිට ගොඩක් ලෙඩ හැදෙන්න පුළුවන් විශේෂයෙන්ම අපේ ශ්වසන පද්ධතියට. ඒ කිව්වේ හතිය නියුමෝනියාව ඇත්තටම කිව්වොත් පිළිකාවක් වුණත් ඇති වෙන්න පුළුවන් ළමයි. දර ලිපේ කෑම උයද්දි පුදුම විදිහටනේ නේද ළමයි දුමේ එන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඔය දර ලිපේ උයනවා නම් ඒ ලිප පොඩ්ඩක් අවට මොන පාට වෙලාද තියෙන්නේ? කළු පාට. මොනවද ළමයි මේ කළු පාටට බැඳිලා තියෙන්නේ? දුම. ඉතින් ඔය දුම තමයි ළමයි අපේ පෙන හැලිය ඇතුළට දර පුච්චද්දි ළමයි කාබන් මොනොක්සයිඩ් වගේ තවත් ගොඩාක් අපිට ඇඟට හොඳ නැති වායු වර්ග නිපද වෙනවා. අපි හුස්ම ගද්දී ඔන්න ඔය වායු වර්ග ටික අපේ පෙනහළු වලට ගියපුවාම තමයි මං අර කලින් කිව්ව ලෙඩ ටික හැදෙන්නේ. ඇත්තටම ළමයි ගෑස් වලින් උයද්දී අර දර ලිපේ තරම් දුමක් එනවද? එන්නේ නෑ නේද? දැන් නම් ළමයි කරන්ට් එකෙන් උයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාලගේ ගෙදර දර ලිප නම් පාවිච්චි කරන්නේ කෑම උයන්න පුළුවන් නම් ඔය මම කලින් කිව්ව ක්‍රමවලට මාරු වෙන්න බලන්න. ඒ කිව්වේ ගෑස් වලින් හරි එහෙම නැත්නම් කරන්ට් එක භාවිතා කරලා හරි උයන ක්‍රමවලට මාරු වෙන්න බලන්න. මොකද ළමයි ඒකෙන් ඔයාලට ඇති වෙන්න පුළුවන් ලෙඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්.